ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක නේද? නෑ. ඔයා කියන්නේ බොරු. මං එහෙම කියන්නේ කොහොමද දන්නවද? ඔයා එහෙම ඉද්දි ඔයාගේ කන් දෙක රතු වෙනවා. මූණ ජම්බු ගෙඩියක් වගේ වෙනවා. ඒක මං ගොඩක් කල් ඉඳන් නිරීක්ෂණය කරපු දෙයක්. ඔයා කිව්වා හරි. මං ඉන්නේ ප්‍රශ්නෙක. ලබන සතියේ සිකුරාදා තාත්තගේ බර්ත්ඩේ එක. තාත්තගේ බර්ත්ඩේ එක ඔයාට ප්‍රශ්නයක් වෙන්න කොහොමද? තාත්තා මගේ හැම උපන්දිනයකටම මතක හිටින තෑග්ගක් අරන් දීලා තියෙනවා. ඒ වුණාට මට කවදාත්ම බැරි වුණා තාත්තගේ උපන්දිනේට මතක හිටින තෑග්ගක් අරන් දෙන්න. ඉතින් ඔයාලා පුළුවන් මේ පාර එකක් අරන් දෙන්න. ඉතින් මම මොකද්ද තාත්තා අරන් දෙන්නේ? අපි යාට දුරේක්ෂයක් හදලා දෙමු. එතකොට යාට පුළුවන් රැට බැල්කනියක ඉඳගෙන හස බලන්න. නැත්නම් අන්නේක්ෂය. ඒ ආයවට කැමති නෑ. මට ඕනේ තාත්තට විශේෂ තෑග්ගක් අරන් දෙන්න. ජීවිත කාලෙටම කාගෙන්වත් නොලැබුණු විදිහ එකක්. එහෙනම් ටිකක් හිතන්න ඕනි. අයියෝ ප්‍රින්සස් කරදර කරන්න එපා. අපි මේ කල්පනා කරනවා. මොනවද කල්පනා කරන්නේ? මටත් කියන්නකෝ. එතකොට මටත් පුළුවන් ඔයාලත් එක්ක කල්පනා කරන්න. අපි කල්පනා කරන්නේ කීකරුගේ තාත්තට දෙන බර්ත්ඩේ ප්‍රසන්ට් එක ගැන. ඒකට කල්පනා කරන්න දෙයක් තියෙනවා. දෙන්නකෝනේ රෝසමල. රෝසමාන් වලට කැමති වෙන්න අපේ තාත්තා ඔයාගේ ප්‍රින්සස් කෙනෙක් නෙමෙයිනේ ප්‍රින්සස්. එහෙනම් දෙන්න සමනලේ මහද දෙන ලස්සන එක්කෙනෙක්. නැත්තම් කොහේ පාට ගේම් බෑ? එයා අනිවාර්යෙන්ම මේකට කැමති වෙයි. ප්‍රින්සස් අපි හොයන්නේ කීකරුගේ තාත්තට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක්. අයියෝ ඔය දෙන්න මාව හොඳටම අවුල් කරනවා. මම හොයාගන්නම්කෝ තාත්තට දෙන බර්ත්ඩේ ප්‍රසන්ට් එක මොකක්ද කියලා. නෑවද? ඔව්. කොහොමද? සේරම ඉවරයි. තේරෙන්නේ නැහැ? ඔට්නම් ෂුවර් නෑ. දෙතම මේ තාත්තේ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න නම් පුළුවන්. හැබැයි ඉතින් මොන විදිහට කතා කරලා ඉල්ලුවත් ෆෝන් එක නම් දෙන්නේ නැහැ පුතේ. අප්පච්චි ලොකු වැඩක ඉන්නේ ඔෆිස් එකේ. හොඳේ? මට ඔය ෆෝන් එක ඕනේ නෑ. එහෙනම් තාත්තා මේ ලෝකේ ගොඩාක්ම ආසා වැඩිපුරම කැමති මොකටද? තාත්තා මේ ලෝකෙ ගොඩක්ම ආස, ගොඩාක්ම කැමති, ගොඩාක්ම ආදරෙන් ඔයාට ඉන්නේ ඉන්න මෙයාට. ඒක මන් දන්නවා. මං අහන්නේ තාත්තා පොඩි කාලේදී ලැබෙනවට ආසාවෙන් ඉඳලා නොලැබුණු දේ මොකද්ද? අයියෝ ඒවනම් කොච්චර පිනවද පුතා? අපි ආස හැමදේම අපිට ලැබෙන්නේ නැහනේ. හැබැයි ඉතින් එහෙම නොලැබුණා කියලා අපි දුක් වෙන්නෙත් නැහැ. ඔයාට මගෙන් මොකද්ද දැනගන්න ඕනේ? නෑ මං අහන්නේ තාත්තගේ පොඩි කාලේ.
මම පොඩි කාලේ මං ඉල්ලන දේවල් අරන් දෙන 100ට සල්ලි තිබුණ නෑ පුතා. මම මගේ එක බර්ත්ඩේ එකට 100කින් গিitar එකක් කිව්වා. 100 ඒක අරන් දෙන්න ගොඩක් මහන්සි වුණා. හැබැයි 100ට ඒක අරන් දෙන්න බැරි වුණා. මම පස්සේ ඒක ඉල්ලපු ගැන දුක් වුණා. ඒ කියන්නේ තාත්තා গিitar එකට ආසයි. ඔව්. මම තාමත් গিitar එකකට කැමතියි. දෙකේ ඉන්නවනේ ආ. හොයාගත්තා? මොකද්ද හොයාගත්තේ? තාත්තගේ බර්ත්ඩේ එකට දෙන ප්‍රසන්ට් එක. ඇත්තද? මොකද්ද මේ ප්‍රසන්ට් එක? গিitar එකක්. සෙල්ලම් යද්ද? නෑ නෑනේ ඇත්ත එකක්. අර ප්ලේ කරන්න පුළුවන් ඒවා. පොඩ්ඩක් ඉන්න. අපේ තාත්තා පොඩි කාලේ গিitar එකකට ගොඩාක් ආසාවෙන් ඉඳලා තියෙනවා. ඉතින් තාත්තා කියලා තියෙනවා 100ට තාත්තයි උපන්දිනේට গিitar එකක් අරන් දෙන්න කියලා. ඒත් 100ට සල්ලි තිබිලා නැහැ තාත්තට গিitar එකක් අරන් දෙන්න. බලන්න තාත්තා කැමති එකක් මෙතන තියෙනවද කියලා. මේවා හරි ගණන්නේ. ඔව් මේවා සෙල්ලම් බර නෙමෙයිනේ. ඇත්ත ඒවා. කියන්න මට තාත්තා ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක අපි ඔන්ලයින් ඕඩර් කරමු. මේක මං සල්ලි හොයලා කරන්න ඕනේ. ඔයාට කොහෙන්ද සල්ලි? මං සල්ලි හොයාගන්නම්. සල්ලි හොයන එක ළමයින්ගේ වැඩක් නෙමෙයි. ඒක අම්මලා තාත්තලාගේ වැඩක්. මං කොහොම හරි මේ වැඩේ කරනවා. අම්මා මෙන්න සීනි. ඉතින් සල්ලි කැඩේද? මේ ටික කාවොස් එකෙන්. මේ රුපියල් 20 ප්‍රින්සස්ගේ සමන් ලේව් ගෙකුණලා. තව කීයක් අඩුයිද? 1000
385ක් අපිට අඩුයි. ඔයා කම්පියුටර් එකක්ද? ඒ වුණාට අපි කොහොමද හෙට හවස් වෙද්දි එච්චර ගාණක් හොයන්නේ? තව දවසක් තියෙනවනේ. තව දවසක් නෙමෙයි. සමහර විට මේ සේම දේවල් වෙනස් වෙන්න තව එක මොහොතක් ඇති. සුදු පොඩක් එන්න. මොකද අනේ අද පරක්කුනේ? පරක්කුනේ? ඔව්. පරක්කුනේ මෙන්න මේ පාන්න ගන්න. කවුද පාන්නේ? වරුනේ. මොකද්ද නෙමේ? හා? මේකනේ දුක කාලේ පාවිච්චි කරපු බහන්න. ෆුල් ඇන්ටික් මේ හිතන්න බැරි ගානකට හම්බුනේ. ඔයාට නම් තියෙන්නේ පුදුම පිස්සුවක් අනේ. මොකට මේ කුණු කන්දල් ගෙදර එකතු කරනවද මන් දන්නේ මේ මම කතා කරන්න එපා හොඳේ. මේ වටිනාකම තේරෙන්න ඇන්ටික් ලවර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාට එහෙම රසයක් නෑ මේක. අපෝ මේ මට මේ තියෙන රසය හොඳටම ඇති. මට නම් මේ පරණ මගුල් මල කරදරයක්. හරියට ගේතු ගා ගන්නවත් බෑ. ඉන්නකෝ මන් දවසක මේ කුණු ගොඩවල් ඔක්කොම කුණු ලොරියට දෙනවා. පුතේ කීකල් නේ ඔයා මට අර පරණ බඩු එකතු කරන මාම කෙනෙක් ආවොත් කියන්න ඕනේ හොඳේ. අපි මේ කුණු කන්දෙන් නිදහස් වෙන්න ඕනේ. මේ පුතේ බැරි වෙලා හරි නැන්ද කෙනෙක් આવොත් මට කියන්න හොඳේ. අපි මේ පරණ අම්මව දීලා අඩුත් බේසමක් ගමු හොඳේ. මේ අම්මේ මං කවුරු ආවමද කියන්න ඕනේ? පරණ බඩු අර පරණ බඩු එකතු කරන මාමලා ඉන්නේ. අන්න ඒ මාම කෙනෙක් ආව ඔයා මට කියන්නකෝ. මේ අම්මේ අම්මා කීයකට විතරද මම විකුණන්න හිතන් ඉන්නේ. මේ කුණු කන්දෙන් නිදහස් වෙන්න තියෙනවා නම් මට සතයක්වත් ඕනේ නැහැ. ඉන්නකෝ. ඒක වටිනාකම් මං ළඟදීම පෙන්නන්නම්කෝ. මේ තාත්තේ මොකද්ද මේ? මේකනේ. මේක පුතා ඇවිල්ලා මේක ග්‍රැමෆෝන් එක. මොකද්ද මේක කරන්නේ? මේකෙන් සින්දු අහන්න ඕනන්නේ. එහෙනම් තාත්තේ දැන් අපි සින්දුවක් අහමු. නෑ දැන් නෑ. කැඩලා ඒක ඒ දවස්වල ආපුක. දැන් ඇන්ටික් පරණයි. අන්තිමේදී මටත් එක් කරගන්න බැරි වුණා. ඔයාගේ තාත්තා තව සතියක් කල් ගිහිල්ලා ඉපදුනා නම් අපිට ඔය ගන්නට මවුත්තෝ ගන්න ගන්න පුළුවන්. ඔයා ගිටාරයකට ආසාවෙන් ඉන්න වෙලාවක ඔයාට මවුත්තෝ ගන්න ලැබුණොත් ඔයාකට කැමතිද? දැන් මට හිතා ගන්න පුළුවන්. එදා සීයා කොච්චර දුක් වෙන්නේ නැද්ද? මටමයි සීයාගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුණා. තාත්තා ජීවිත කාලයක් පුරාවට බලන් හිටිය තෑග්ග මට අරන් දෙන්න බැරි වුණා. ටිප්පුඩු වලට දෙනවලුත් බේසා. හිල් වෙච්ච ඇල්මේනියම් කල වලට දෙනවලුත් බේසා. අපි ඉතර අමාගනවද නෑ. යමු ඉක්මනට යන්. මේ වල තියෙන කේක් ගෙදරට එවුවා නම් එහෙම ගෙදර තියාගන්න ඉඩක් මදි වෙනවා. මොන කේක් දාන්න? යන්නේ බර්ත්ඩේ එකට විශ් කරලා එවන කේක් අර FB එකේ මේ අපේ බොසත් විශ් කරලා එවලා.
බොස් අදින්වත් එක ෂේප්. මේ පාර තමයි ලොක්ක දැනගත්තේ මගෙත් එක්ක ඇප්පෙන එක ඉච්චර ලේසි නෑ කියලා. මේ අපේ මේ පාර පාටියක් ගන්න කල්පනා මාව ගුණාට අන්දන. ඒක මාත් එක්ක ඒ ගුණා විකුණලා දැන් ගොඩක් ආයි. පොඩි කපුනේ ඔය උදේ ඉඳන් පාර දිහා බලාගෙන ඉන්නේ. මම දැන් කී පාරක් කතා කරලා දැන්. පොඩ්ඩක් ඉන්න මගිල බලන්න. මේ මම ඔයාලට ඒකක් හදන්නද? කෝපි එකක් හදන්න. කිරි කෝපි එකක්. මොකෝ කරන්නේ? යාළුවෙක් අතේ නැගින් මලා ඉන්නවා. නෑ තාත්තේ මම නිකන් හිටි. ඔයාට මතකද අද දවස? අද මොන දිනේ තාත්තේ? අද දවස? අද නිවාඩුනේ. මට පොතේ ලියන්න බැරි වුණා. සිගානක් නෑනේ. අද මාර්තු 25. ඒ කියන්නේ ඊයේ 24. එට 26. අද දවසේ කිසිම විශේෂත්වයක් ඔයාලට මතක නෑ? පොඩ මතක? අද තාත්තට පඩිනේ. අම්මගේ ලොකු තා තමයි. අනුස්සෙ. තාත්තගේ පොන්දිනේ. සෝරි තාත්තේ. සෝරි තමයි. Happy birthday. Birthday. Thank you. Yaelah, tunten. තාත්තේ පිට එකේ ඉන්න ඕනේ ආ. Nadi? ඇයියනේ කෑ ගහන්නේ? කොහොමද තුමගේ ඇන්ටි බොට් එක? ඇයි නැද්ද? නැති හින්දානේ මිනිස්සු අහන්නේ. ඔයා හරියට කෑ ගහන්නේ මං ඔයාගේ බඩු ගත්තා වගේනේ. ඔයාත් දන්නවනේ අපේ බඩ් එකේ හැටි. මං හිතන්නේ ඔය සෙල්ලම් කරන්න මොනවට හරි ගන්න ඇති. කී කරමු? අම්මේ මට අම්මනේ කියන්න බැරි වුණානේ. අම්මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මං අම්මව නිදහස් කරා. ලොකුම ප්‍රශ්නේ? ඔව් අර කුණු කන්දල් ප්‍රශ්නේ. අම්මා ඊයේ කියලා කටගත්තේ නැහැ. මෙන්න අදාවනේ පරණ බඩු මාමා. මං ඉතිසේරම කුණු කන්දල් ටික ඒ මාමට දීලා දැම්මා. නදී? මොකද්ද මේ කියන්නේ? ඔයා මේ මගේ ඇන්ටික් බොට් ටික සේරම අර පරණ බඩු කාරයට දීලා දැම්මා? ඔව් තාත්තේ. ඒ මාමා බෑම කිව්වා. මම බොහොම අමාරුවෙන් තමයි ඒ ටික මාමත් එක්කම පටවල ඇව්වේ. කී කරමු? කලබල නොකර ඉන්න සරා. යාළුවොත් එක්කවත් ඉන්න නැතුව ඉන්න ඕනේ කියලා ගෙදර ආවා. මෙතන මොන සතුටක්ද? ඒ ළමයා නොතේරුම් කමෙන් කරපු දේවල් වලට ඔයා ওই තරම් කේන්ති ගන්න එපා. ඊළඟට තේරුම් නැතුවට ඔයාට තේරෙනවනේ. ඔයාට තමයි මේ දේවල් වදයක් වෙලා තිබුණේ. දැන් හරිනේ තේරෙම සතුටුනේ. මේ ඔයා කොහෙද යන්නේ? ඔය යන්නේ. මට පර්ස් එක දෙනවා. දී කියන දේ අහලා පොඩ්ඩක් ඉන්න. මං එන්න පරක්කු වෙයි. හොඳේ. ඔයගොල්ලෝ බලන් ඉන්න එපා නිදාගන්න. ඒක තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම උපන්දිනේ. අය මොකෝ? 315 වෙනි එක දහම්මාවත ඔව් එමේ තමයි. පාර්සල් එකක් තියෙන බාර ගන්න. මොකද නම? බාර ගන්න. සරත් සුදාර වනසිංහ. ඔය මන් තමයි. සක්වල බාර ගන්න. පුදුම නිකන්. මොකද්ද මේ? කවුද එවලා තියෙන්නේ? බරයිද? ඉතින් මොකක්ද බයිට් සෙට් කරලා වගේ නේ.
බල ඉන්නේ තෝක කල්ලා බලන්න. birthday තාත්තා. Thank you. මේක තමයි මගේ ජීවිතේ සතුටුම උපන්දිනේ සතුටුම උපන්දිනේ. Thank you. Who is this? විසිකරන්න අලුත් මලක් අතට ගන්න අමාවකට සඳ නැගෙන්න